මේ අවස්ථාවට වැඩම කොට වැඩ සිටින අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පූජකතුමනි අවසරයි. මේ වේදිකාවේ ඉන්න ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් අපේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ ආදරණීය දොස්තර නිහාල් ලබේසිංහ සහෝදරයාගෙන් ඒ වගේම අපේ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන ඒ වගේම ජනමාධ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දරන අපේ ආදරණීය වෛද්‍ය නලින්ද ජයස් සහෝදරයා ඇතුළු අපේ മന്ത്രി කණ්ඩායමෙන් සහෝදරයන් සහෝදරුන්ගෙන් ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවලට නායකත්ව දෙන සහෝදර සහෝදරි හැමදෙනාගෙන්ම අවසරයි. මේ අවස්ථාවේ මේ බේරුවල නගරයේ රැස්ව සිටින කළුතර දිස්ත්‍රික්කයේ අපේ ආදරණීය අම්මලා තාත්තලා සහෝදරියෝ සහෝදරවරු හැමෝගෙම අවසරයි. තමුන්නාස්ලා අපි ඔක්කොම එකතු වෙලා තියෙන්නේ තව ටික දවසකින් ලබන මාසේ 6 වෙනිදා අපේ රටට 3 වෙනි ජයග්‍රහණය ගිහින්. මෙත කලින් අපි ජනාධිපතිවරණයේදී එතෙක් පැවති දේශපාලන වෙනස් කරලා ප්‍රභූ දේශපාලනයේ පැත්තක තියලා අපිට අපි ජනාධිපතිවරණයෙන් අපේම ජනාධිපති කෙනෙක් පත් කරගත්තා අනුර දිසානායක සහෝදරයා. තව දෙකකින් සහෝදරයා මෙතෙන්ට එනවා. ඊට පස්සේ අපි මාස දෙකකට පස්සේ මහමැතිවරණ තිබ්බා. මහමැතිවරණයෙන් ඊට වඩා වැඩි ශක්තියකින් අපි පාර්ලිමේන්තුවට 159ක විශාල മന്ത്രി සංඛ්‍යාවක් සහිත ආණ්ඩුවක් ඇදුවා. ඒ තමයි දෙවෙනි ජයග්‍රහණය. ඊට පස්සේ දැන් අපි ලෑස්ති ඊට මාස 6කට පස්සේ ලබන මාස 6 වෙනිදා අපේ රටේ තියෙන රට පුරාම තියෙන පළාත් පාලන ආයතන පුංචි ආණ්ඩු කියලා අපි කවුත් කියන්නේ පළාත් පාලන ආයතන ඒ සියල්ලම මාලිමාව ජයග්‍රහණය කළා. මාලිමාව ලබන පිට ලබන 3 වන ජයග්‍රහණය වාර්තා කරන්න අපි ලෑස්ති කියන එක තමයි මෙතන කියන්නේ. මෙතන රැස්වත මේ මහා සෙනඟ පෙන්වන්නේ මොකක්ද? මේ මහා සෙනඟ පෙන්වන්නේ මාලිමාවේ ශක්තිය දිනපතාම වැඩි වෙමින් යනවා කියන එක. මාලිමාව පිළිබඳ යන්තගේ විශ්වාසය දිනපතා වැඩි වෙමින් යනවා කියන එක තමයි මේ සෙනඟ විසින් අපට පෙන්වමින් ඉන්නේ. ඒ නිසා ওই ජනමාධ්‍යවල මයික් වලට වෙලා කතා කරගෙන විපක්ෂ කට්ටියට අපි කියනවා කනගාටුයි සොරි තමයි. ඒගොල්ලන්ට මේ දේශපාලනයේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අතන ගත්තොත් දැන් ඒගොල්ලෝ දේශපාලන පක්ෂ හැටියට රටේ දෙන්නේ නැහැ. පක්ෂ නැහැ. පක්ෂ බිඳ වැටලා පොඩි කල්ලි කණ්ඩායම් හැදිලා ඔය පරණ එක්කෙනා දෙන්නා මයික් වලට වොයිස් කට් දෙදී ඉන්න. ඒගොල්ලෝ අපේ රටෙන් බඳ වී යන සත්ත්ව කොට්ටාසයක් වගේ. මම හිතනවා මේ ලබන ඡන්දයෙන් පස්සේ ඒගොල්ලෝ රතු දත්ත පොතට එකතු වෙනවා. රතු දත්ත පොතට එකතු වෙනවා. ඉස්සර හිටපු වඳ වී ගිය සත්තු හැටි. මොකද ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතා ඉන්නවා දේශපාලන කියන්නේ පරණ ක්‍රමයමයි කියලා. අවලද්ද ගහන එක, බොරු කියන එක, නේද ඒව කියන එක, අපහාස කරන එක දේශපාලන කියලා හිතන් ඉන්නවා. නෑ රට වෙනස් වෙලා තියෙන්නේ. අපි රට වෙනස් කරලා තියෙන්නේ. අපේ රටේ ජනතාව වෙනස් වෙලා තියෙන්නේ. පහුගිය අවුරුද්දේ ජනාධිපතිවරණෙත් එක්ක අපේ රටේ ජනතාව රටත් වෙනස් කරා, ජනතාවත් වෙනස් වෙලා අපි අපේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරලා තිනවා. ඒකට අභියෝග කරන්න විපක්ෂ ජය ගන්න කවදාවත් බෑ. ඒගොල්ලෝ වෙනස් වුනේ නැත්තම් ඒගොල්ලන්ට බෑ. එක වෙලාවක මට මතකයි අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදී කිව්වා, ඒ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා ඒගොල්ලොන්ට අපිව පරද්දන්න ඕන නම් අපට වඩා ශිෂ්ට සම්පන්න ව්‍යාපාරයක් හදන්න කියලා. ජීවිතේට හදන්නේ. ශිෂ්ට වෙන්න බෑමයි. යන්නේම අශිෂ්ටත්වයට. යන්නේම ලේච්ඡත්වයට. අපට කරන්න දෙයක් නිසා වද වෙලා ගියාවේ ඒක රටට හොඳයි. දැන් අපි කවුරුත් දන්නවා මේ ඡන්දය අපට දෙන්න එක අමාරුවක් නෙවෙයි. මේක දෙන්න එක අමාරුවක්. අපි අනිවාර්යයෙන්ම මේ බේරුවල නගර සභාව සාමාන්‍යයෙන් කවදාකවත් ආණ්ඩුවට හම්බෙන්නේ නැති නගර සභාවක් මේ බේරුවල නගර සභාව කියලා කියන්නේ. නමුත් අපේ මුස්ලිම් සහෝදරු සහතික වෙලා තියෙන මොකද්ද? ඉතිහාසයේ පළවෙනි වතාවට බේරුවල නගර සභාව ඇතුළු අපේ දිස්ත්‍රික්කයේ සියලුම සභා ටික මාලිමාව දිනවනවා කියන විශ්වාසය අපිට. ඒ විශ්වාසය තියෙන නිකන් ඉතල බලන්නකෝ. මට හිතෙන්නේ මේ ඡන්දය අපි දැනටත් දෙල්ලා තියෙනවා. මේ රැස්වීම තිබ්බත් නොතිබ්බත් ප්‍රතිඵලයේ පැහැදිලි 6 වෙනිදාට ප්‍රතිඵල කියනකොට මාලිමාව දිනනවා. ඒ කියන්නේ සැකයක් මොකක්වත් නැහැ. ඔයගොල්ලෝ එන රැස්වීම තියන්නේ කියලා. අපට ඕනලා තියෙන ටිකක් ලොකුවට දිනන්න මේක. යන්තම් නෙවෙයි. අපි ජනාධිපතිවරණ දිනුවා 50%. මාස දෙකකට පස්සේ මහමැතිවරණ දිනුවා 60 පැනලා 60යි 62යි. දැන් අපට ලබන මාස 6 වෙනිදා
පළාත් පාලන ජයග්‍රහණය කොහොම එකක්ද 70% පැනපු දැවැන්ත ජයග්‍රහණයක අපි මාලිමාව දිනවලා ඔප්පු කරන්න ඕන රට ඉන්නේ මාලිමාවත් එක්ක කියලා. මොකද අපේ රටේ ජනතාව මීට මාස 6කට කලින් ওই පක්ෂ ඔක්කොම පැරද්දුවානේ. යන්තම් පැරද්දුවා නෙවෙයිනේ. නැති වෙන්නම පැරද්දුවා. 100ට 2.5ට වැට්ටුවා. හොයාගන්න බැරි වෙන්න පැරද්දුවා. එතකොට මීට මාස 6කට කලින් අපට එපා කියලා ප්‍රතික්ෂේප කරපු කට්ටියට ආයිත් මේ පුංචි ආණ්ඩුවෙන් බලය දෙන්න ජනතාවට ඕන කමක් නැහැනේ. එහෙම වෙන්නේ නැහැ. මීට මාස 6කට කලින් ප්‍රතික්ෂේප කරපු අයව නැවත ගේන්න ඕනේ නැහැ. නැවත ගේන්නේ නැහැ කියලා හොඳටම දන්නවා. අපි රටෙන් හොරු එළෙව්වා. දැන් ගමෙන් හොරු එළවන්න ඕන. මොකද ගම කාප හොරු ටික ආයෙ එන හොඳේ. එන්නේ වෙස්වලාගෙන. වෙස්වලාගෙන පාට මාරු වෙලා. පක්ෂ මාරු වෙලා. සමහරු ස්වාධීන වෙලා. එක එක හැඩතල දාගෙන එනවා. කවුද මේ ඉන්නේ? ඉස්සර මේ සභාව අරගෙන හොරකම් කරපු කොමිස් ගහපු කට්ටියම තමයි එන්නේ. ඒගොල්ලන්ට අපි මේකෙන් යසපාරමක් උගන්වනවා. අපේ රට හොරගම් කරපු රට හොරා කාපු හොරු රැළ අපි මහමැතිවරණයේදී රටෙන් එළව වගේම ලබන මාස 6 වෙනිදා අපි බිම්මට්ටමේදී බිමේ හොරා කාපු හැම හොරෙක්ම එළවලා මාලිමාවෙන් මේ සභාව ටික පුරවන්න අපි ලෑස්ති කියලා අපේ ජනතාව කීමෙන් ඉන්නවා. ඒකයි අපේ ජයග්‍රහණයේ රහස. එනිසා අපට ජයග්‍රහණ සම්බන්ධ කිසිම සැකයක් නැහැ. මේක අපි දිනන්න ඕනේ. ඇයි? අපි අපේ රටේ වෙනසක් කරලා තියෙනවා. ඔබ කවුරුත් දන්නවා ඉතිහාසයේ පළවෙනි තාවට දැන් අපට තියෙන මොකද්ද? අපට තියෙන ඔබට තියෙන ඔබ හදලා තියෙන ඔබට ගෞරවයක් එක වංචා දූෂණ නැති පාලනයක් තියෙනවා. රටට තියෙන වංචා දූෂණ නැති පාලනයක්. අලුත් දේශපාලන සංස්කෘතියක් හදලා තියෙනවා. මහජන දල්නාස්ති නොකරන ජනතාවට ඉහළින් වැජෙන්නේ නැති සරල ලෙස ජීවත් වෙන ආණ්ඩුකරණයක් අපි හදලා තියෙනවා. ජනතාවට සහන් දෙන්න පටන් ගන්න තියෙනවා. හොරකම පග ගෑලා නතර කරලා තියෙනවා. හොරු හල්ලන්න පටන් ගන්න තියෙනවා. රට කිසියම් දිශාවකට ගමන් කරමින් ඉන්නවා. අන්නේ පැත්තට අපි ගමත් අරගෙන යන්න ඕන. ඒ වැඩේට අපි උදව්වක් දෙන්න ඕන. ඒ වැඩේට අපි එකඟයි කියලා සහතිකයක් දෙන්න ඕන. ඒ නිසා නලින් සහෝදරයා කිව්වා වගේම මේක පුංචි ඡන්ද කිලෝට පුංචි ඡන්ද නෙවෙයි. අපි දන්නවා මේ ඡන්දේ පළාත් පාලන ආයතනවල විශේෂපතය සීමාවක් තියෙනවා. මොනවාද? ගමේ බෝක්කු හදන එක, පාරට පොඩි පාරවල තාර දාන එක, පස් දාන එක, කාණු සුද්ධ කරන එක, බල්බ් එක එල්ලන එක නේද? මොන්ටිසෝරි හදා ගන්න එක ඒවා තමයි පොඩි. හැබැයි ඒවා තියෙනස්සේ මේක ඊට වඩා එහාට යනවා. මොකද්ද? ඒ තමයි අපි රටෙන් පටන් ගත්ත දේශපාලන සංස්කෘතිය ගම දක්වා ගේන්න ඕන. අපි රටට හැදුවා වංචා දූෂණ ආණ්ඩුවක්. දැන් අපි ලබන 6 වෙනිදා ගමටත් හදමු වංචා දූෂණ නැති ගමේ ආණ්ඩුවක්. අපි රටට හැදුවා මහජන මුදල් හොරකම් කරන්නේ නැති පාලනයක්. අපි 6 වෙනිදා ගමටත් හදමු මහජන මුදල් සාංගික දේපල වලදී රකින්න ඒවා නාස්ති කරන්නේ නැති පාලනයක් අපි ගමට හදමු. අපි රටට හදලා දිනවා පාලනයක්. පගා ගහන්න නැති කොන්ත්‍රාත් කොමිස් ගන්න නැති පාලනයක් රටට හදලා තියෙනවා. අපි ලබන මාස 6 වෙනිදා ගමටත් හදමු නගරෙත් හදමු කොමිස් ගහන්න නැති හොරකම් කරන්නේ නැති වංචා දූෂණ නැති පාලනයක් අපි ගමටත් හදමු. අපි රටට හදලා තියෙනවා වරප්‍රසාද ලබන්නේ නැති ස්වේච්ඡාවෙන් වැඩ කරන දේශපාලන සංස්කෘතිය සද පාලනයක් අපි ගමටත් හදන්න ඕන. මහජන මුදල් නාස්ති කරන වරප්‍රසාද ගන්න නැති එහෙම පාලනයක්. රටේ ආරම්භ කර වෙනස ගමට ගේන්න ඕන. රටයි ගමයි එකට ගමන් කරන්න ඕන. ඒ සඳහා මොකක්ද ඕන ගම තියෙන්නේ? ඒ සඳහා මේ සභා සියල්ලම මාලිමාව දිනන්න ඕන. නැතුව තේරුමක් නැහැ. මේ සභා පවත්වන්නේ යාළුවන්ට ඡන්ද දෙන්න නෙවෙයි. යාළුකම් වලට සලකන්න නෙවෙයි. නෑකමට සලකන්න නෙවෙයි. ගමේ කමට අපේ කමට සලකන්න නෙවෙයි. නැත්නම් සල්ලි බෙදුවම මේකට ඡන්දයක් දෙන්න නෙවෙයි. මලගෙදර ආපු නිසා ඡන්දයක් දෙන්න නෙවෙයි. මලගෙදර ආවට ඡන්ද දෙන්න එපා. මලගයක් වුණොත් යන්න. මල්ගෙවල් හදාගෙන යන්න බෑනේ වුණොත් යන්න. මගුල් ගෙදර ආවනම් ඡන්ද දෙන්න වැඩක් නෑ. මගුලයක් වුණොත් යමු. උදව්වක් කරා නම් ඡන්ද නෙමෙයි උදව්වක් කරමු. ඡන්දේ මොකක් සඳහාද? අපි පටන් ගත්තු අපි ආරම්භ කරපු ගමනක් තියෙන මේ රටේ අන්න ඒක උඩ සිට පහළටම එක පිම්මට එක ගම්මට අපි යන්න ඕන. ඒ සඳහා තමයි මේ ඡන්දය අපි දිනන්න ඕන කම තියෙන්නේ. මොකද ඔබ කවුරුත් දන්නවා රට වෙනස් කළ දින්නේ අපි. දැන් නැගි සහෝදරත් කිව්වා විපක්ෂ කට්ටිය කලබල වෙලා ඉන්නේ. හොඳටම කලබල වෙලා. කලබලයේ කොච්චරද කිව්වොත් එහෙම දැන් ඒගොල්ලෝ කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා තමයි අර මාස්පතා ජනාධිපති ලේන්නේ. මාසික ජනාධිපතිවරු. පන්සලේ දන් සීට්ටු වගේ. මාසෙන් මාසට අගෝස්තු මාස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දෙසැම්බර් මාස ජනාධිපති
සයිද් ප්‍රේමදාස සීලරත්න හමුදුර දැන් කියලා සයිද් දෙසැම්බර් ජනාධිපති නම් උන්වහන්සේ නොවැම්බර් ජනාධිපති කියලා. නොවැම්බර් වලට කෙනෙක් කියලා. ජනවාරි මාසේ තව කෙනෙක් කියලා. මාසින් මාස ජනාධිපති. කමන්නේ ඒගොල්ලෝ හීන ලෝකේ ජනාධිපතිනේ. හැබැයි තව අවුරුදු 5කට රටේ ජනාධිපති කවුද? තව අවුරුදු 5කට රටේ ජනාධිපති මාලිමාවේ නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා. පහෙන් පස්සේ ජනාධිපතිලා කෙනා පහෙන් පස්සෙත් කවුද? ඔව් පහෙන් පස්සෙත් අනුර සහෝදරයා තමයි රටේ ජනාධිපති. අපේ ආණ්ඩුව ලොකු කාලයක් තියෙනවා. ඔය සමහරව කතා කරන්නේ මාස 6න් මට්ටම්. තාම හිතන් ඉන්නේ. මේක සෙල්ලම් ගෙවල් වගේ හිතන් ඉන්නේ. මාස 6න් මට්ටම් හිතන් ඉන්නේ. අපි ඒගොල්ලන්ට කියනවා ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. අපිට ජනතාව ඡන්ද දුන්නේ අවුරුදු 5කට. ඒක හරියට කරනවා. තවත් අපට හම්බ වෙන නිසා මේක කල්පයකට හොල්ලන්න බැරි ආණ්ඩුවක් අපි හදලා තින්නේ. ඒකත් එක තමයි රට ඉස්සරහට යන්න නැතුව ආයි පන්න පොහොරුන්ට අවස්ථාවක් නැහැ කියලා අපි කියන්න ඕන කමති. ඒගොල්ලන්ගේ දුක අපට තේරෙනවා. නොතේරුණු නෙවෙන්නේ. මොකක්ද දුක? ඒ දවස්වල ඒගොල්ලෝ නේද? ඒ දවස්වල ඒගොල්ලෝ හොඳට ජීවත් වුණා ආණ්ඩුව තියාගෙන. දැන් ඒක නැති වෙලා. ඒගොල්ලන්ගේ ස්වර්ගය ඒගොල්ලන්ට අහිමි වෙලා. දෙව්ලොව අහිමි වෙලා. දිව්‍ය ලෝකෙන් පහළට වැටිලා. ඉතින් දුකයි. අපි හදලා තියෙන වංචා දූෂණ නැති ආණ්ඩුවක්. එතකොට වංචා දූෂණ මත ජීවත් වෙච්ච අයට අපේ ආණ්ඩුව හරියන්නේ අර වගේ එකක්. අපි හදලා තියෙනවා හොරකම් කරන්නේ නැති, පගා ගහන්න නැති ආණ්ඩුවක්. හොරකමින් ජීවත් වෙච්ච අයට, පගාවෙන් ජීවත් වෙච්ච අයට අපේ ආණ්ඩුව හරියන්නේ හොරකම් කරන ආණ්ඩුවක්ම ඕන. පගා ගන්න ආණ්ඩුවක්ම ඕන. අපි හදලා තියෙනවා වරප්‍රසාද ගන්න නැති, ජනතාව වෙනුවෙන් කැප වෙලා වැඩ කරන ආණ්ඩුවක්. හැබැයි වරප්‍රසාද මත ජීවත් වෙච්ච අයට, රාජ්‍ය බලය පාවිච්චි කරපු අයට ඒක නැතුව බෑ. එහෙම එකක් ඕන. ඒ නිසා ආයු උත්සාහ කරනවා බලය ගන්න පුළුවන්ද කියලා. උඩින් අල්ල ගන්න බැරි නම් බිමින් හරි කොහොම හරි පුළුවන්ද කියලා බලන්න. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ළඟද කිව්වනේ. රනිල් ළඟද කිව්වා වෙන වෙනම ඡන්දිල්ලුවට ඒගොල්ලෝ ඡන්දෙන් පස්සේ කට්ටිය එකතු වෙලා සභා පීඨනවලු. පීඨුවයි සභා නේද? ඉන්නේ කොහොමද වෙන වෙනම? නයි මුගටි වගේ ඉන්නේ. නයි පොළොංගු වගේ ඉන්නේ. හැබැයි මාලිමාව පරද්දන්න ඔක්කොම එකතු වෙලා නැස්ති. ඇයි මේ මාලිමාව පරද්දන්න යන්නේ? මාලිමාව පරද්දන්න හදන්නේ මොකක්ද? දැන් අපි අහන්නේ අපේ රටේ ජනතාවට මාලිමාවට ඡන්දයක් නොදින හේතුවක් තියෙනවද කියනකො? නෑ. අපි මේ රට කරු වැරද්දක් තියෙනවද? දැන් මාස 6ක් 7ක් වෙනවා. වැරද්දක් එකක් නෑ. අපි මේ රට පාවා දීලා නෑ. මේ රට සම්පත් විකුණලා නෑ. විකුණන ඒවා නවත්තලා තියෙනවා. මහජනතාව නාස්ති කරලා නෑ. ජනතාවට ඒක බලය පාවිච්චි කරලා නෑ. ඉතිහාසයේ පළවෙනි මතාවට හොඳ ආණ්ඩුවක් තියෙනවා. ජාතිවාදය පාවිච්චි කරලා නෑ. ජාතිවාදය පාවිච්චි කරලා මුස්ලිම් ජනගේ කඩසාප්පු ගිනිතලා නෑ. ඔක්කොම නවත්තලා තින්නේ ඒවා. දැන් තමයි ජාතික සමගිය තියෙන්නේ. ඒ කාලේ චන්ද්‍ර ජාතිවාදේ වපුරලා ගැටුම් නිර්මාණය කළා. දැන් ඒ ඔක්කොම ඉවරයි. දැන් ජාතික සමගිය තියෙනවා. අපි සහත්ය කරලා තියෙනවා. ඊට පස්සේ අපේ රටේ ජාතිවාදය මතුවෙන්න දෙන්නේ. අපි හැමදෙනාම සහෝදරත්වයෙන් එකට හදන රටක් හදලා තියෙනවා. ඒක මොකක්ද අඩු? දැන් මේ බේරුල් නගරයේ මුස්ලිම් ජනයාට අපිට ඡන්දෙන් දෙන්න බාධා මොකක්ද කියන්නේ? දැන් බය නැතුව ජීවත් වෙනවා. බය නැතුව ව්‍යාපාර කරගන්නවා. බය නැතුව ආගම දානවා. බය නැතුව ජීවත් වෙන ප්‍රශ්නයක් නැහැ. ඉස්සර වගේ වඳ කතන්දර කියාගෙන ඉන්නේ නැහැ. වඳ කොත්තු කතා නැහැ. වඳ ඇඳුම් කතා නැහැ. ගැටුම් නිර්මාණය වෙන්නේ. දැන් සමගිය හැදිලා තියෙන්නේ. ඒ සමගියටත් අර පරිච්ඡුම් බයයි. දැන් මහනුවර ශ්‍රී දල්දා දැක්ම තිබුණා. එතකොට ඉදිපිට මුළු කාලයම මොකද උනේ? මහනුවර මුස්ලිම් දේවස්ථාන සියල්ලම මේ දලදා බඳ පුදා ගන්න අපු ජනයාට විශාල වශයෙන් සහයෝග දුන්නා. දේවස්ථානයේ නිදා ගන්න දුන්නා. පාසුකම් දුන්නා, කන්න බොන්න දුන්නා. අන්න ජාතික සමගිය. ඒ මාණ්ඩුවක් හොඳ නැද්ද? ඒ මාණ්ඩුවක් ඕනේ අපිට. ඒක රකින්න ඕනේ නැද්ද? ඒක රකින්න ඕන. අන්න එහෙම අපි හදපු ආණ්ඩුව නැවතත් අපි රකින්න ලෑස්ති කියලා පෙන්වන දවස් තමයි ලබන මාස 6 වෙනිදා අපි අපේ විරුද්ධවාදීන්ට කියනවා ඔබට මේ දේශපාලනේ ඉඩකඩක් නැත කියලා. ඒකයි අපි කියන්නේ මේක දිනවන්න ඕන කියලා. මේක ලොකු වැඩක් අපිට. මේ පටන් ගත්ත හොඳ දේවල් ආපසු හරවන්න දෙන්න එපා. ඒකයි මේ කියන්නේ. ඒක රකින්න ඕන අපි. මේ ගමන ඉස්සරහට යන්න ඕන. මේ රට ගොඩ ගන්න ඕන. යන්තම් හුස්ම ගන්න පටන් ගත්ත රටක් අපිට තියෙනවා. අරගොල්ලෝ ඕන කතන්දරයක් කියන්නේ. මොකද අපි දන්නවා අපි කවුද කියලා. ඔබ දන්නවා අපි දැන් ඔය අපිට කියනෝනේ බොරු කියනවා මාලිමාව බොරු කිව්වා. මාලිමාව ආණ්ඩුව පච කියන ආණ්ඩුව කියලා. වෙලාවක් නැහැ කියනමුත් ඇත්ත ගත්තොත් ඉතිහාසෙ පුරාම පච කිව්වේ කවුද? පච කියලා පච වෙලා කිච වෙලා තියෙන ඒගොල්ලෝ.
ඉතිහාසෙ පුරාම පච කිව්වේ ඒගොල්ලෝ. ගොඩක් දුර යන ගියොත් වෙලා යනවා ළඟින්ම ගත්තොත් ඒ මතක දෙකපාරක් ඔය රනිල් වික්‍රමසිංහ ජනතාවට පොළොන්දු ගොඩක් දුන්නා. රනිල් කිව්වා බලයට ආවම තරුණයන්ට බ්‍රේස්ලට් එකක් දෙනවා කියලා කිව්වා අතට. කිව්වනේ. හම්බෙච්ච ආදුස්සන් බං. නෑ පට්ටපල් බොරුවක් පචය. අන්න පච. ඊට පස්සේ ආපහු රනිල් වික්‍රමසිංහ කිව්වා එයා බලයට ආවම කොල්ලන්ට කෙල්ලන්ට chat කරන්න ෆ්‍රී wifi කලාප දාලා දෙනවා කියලා කිව්වා. දැන් බේරුවල wifi කලාපයක් තියෙනවද? ෆ්‍රී wifi නෙමෙයි සල්ලි වලටත් wifi නෑ සමහරට සිග්නල් නෑ ෆෝන් එකේ නේද? එහෙම තියෙනවා. අන්න ඒව බොරු ඒව පච. ඊට පස්සේ කුලියාපිටියේ Volkswagen කර්මාශාලාවක් හදනවා කිව්වා මුල්ගල තිබ්බා කිව්වා වැඩ පටන් ගත්තකෝ ජර්මනියත් එක්කෙන් දැන් Volkswagen කාර් හදනවා කිව්වා ලෝකෙටත් බෙදලා රටක් බෙදනවා කියලා එහෙම තමයි කිව්වේ. දැන් ඕගොල්ලෝ මෙතෙන්ට ආවේ ඒවැද Volkswagen වල. ওই මිනිස්සයා බර භාගයක්වත් හැදුවේ නැහැ. Volkswagen නෙවෙයි. අන්න පච. අන්න බොරු. ඊට පස්සෙත් බොරු වුණා නම් කිව්වා. දැන් මෙතන කලින් කතා කරන්නේ අපි ආවොත් ලේබැගිරීම් වෙයි කිව්වා. විරුද්ධවාදයෙන් පලි ගන්නවා කිව්වා. ආගම දහන්න වෙන්නේ නැහැ කිව්වා. ඔය જાතිය බොරුම කිව්වේ ඒගොල්ලෝ. දැනුත් කියන්නේ බොරු. මොකද ඒගොල්ලන්ට දැක්මක් වැඩ පිළිවෙලක් දේශපාලනේ දන්නේ නැහැ. ඒක අපි කියන්නේ මාලිමාවත් එක්ක දේශපාලන කෙනෙකුට බෑ. අපි දේශපාලනේ දැනගෙන පිළිවෙලට වෙලා කරන් යන්නේ ඒගොල්ලන්ට අපිට හැරෙන්නවත් බෑ. වෙනස් වුනේ නැත්නම් ඒගොල්ලෝ රතු දත්ත පොතෙන්ම තමයි නතර වෙන්නේ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අපි මොකක්ද කිව්වේ? අපි මේ රටේ ජනතාවට කිව්ව දේවල් කරලා තියෙනව නැත්නම් කරමින් යනවා. අපි ඡන්ද කාලේ ජනාධිපතිතුමා කාලේ මහමැතිතුමා කාලේ අපේ රටේ ජනතාවට කිව්වා අපි ආවම වංචා දූෂණ නැති පාලනයක් හදනවා කියලා. කිව්වනේ සහෝදරවරුනි කිව්වා. කරාද නැද්ද? කරලා තියන්නේ. දැන් අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන්. දැන් අපේ රටේ ආණ්ඩුවක් තියෙනවා වංචා දූෂණ කිසිවක් නැති ආණ්ඩුවක් පාලනයක් අපි හදලා තියෙනවා. ඒක අපිට ආඩම්බරයක්. ඒක ඔබට ආඩම්බරයක්. ලෝක රටවල අපිට ගරු කරනවා වංචා දූෂණ නැහැ ඇමතිවරු පගා ඉල්ලන්නේ නැහැ කියලා. ඔබේ ඡන්දෙට වටිනාකමක් තියෙනවා. වෙනදා ඡන්දේ දීලා Taman ඡන්ද දීපු മന്ത്രി ඇමති වෙලා ඒක හොරකම් කරනකොට ඡන්ද දීපු කෙනාට ලැජ්ජාවක් එන්නේ. හැබැයි මාලිමාවට ඡන්දයක් දුන්නා අපිට ආඩම්බරයක් තියෙනවා. මේ වේදිකාවේ ඉන්න අපේ മന്ത്രിවරු, අපේ ඇමතිවරයා ඉන්නවා. මේ කවුරුවක්වත් මහජනලා සත පහකට අත තියනයි නෙවෙයි. එම කරපුවා නිසා අපි ඡන්දෙට ඔබේ ඡන්දෙට ඇත්ත වටිනාම ගෙනත් දීපු එකම පක්ෂය තමයි ජාතික ජනබලගේ මාලිමාව. අපි රකින්න ඕනේ නැද්ද ඒක? රකින්න ඕනේ. අපි කිව්ව දේ කරා. අපි කිව්වමට අපි ආණ්ඩුවක් හදනවා ඊට පස්සේ අපි අලුත් දේශපාලන සංස්කෘතියක් ගේනවා. පරණ මජර කැත දේශපාලන සංස්කෘතිය නැස් කරලා අපි අලුත් සංස්කෘතියක් ගේනවා කියලා ඔබට කිව්වා. කරාද නැද්ද? කරමින් යන්න. අපිට ඉන්න ජනාධිපතිවරයෙක් සරලයි. තව පොඩ්ඩකින් මෙතනට බලන්න පුළුවන් කොහොමද දෙන්නේ කියලා. සරලයි. ඊට පස්සේ අපි ඔබට කිව්වා අපි ආවම ඇමති මණ්ඩලයක් හදනවා අමාත්‍යංශ 25ට අඩුවෙන් හදන්න කියලා. කිව්වනේ සහෝදරුනි. කරාද නැද්ද? කරලා තියෙනවා. අපේ ආණ්ඩුවේ අමාත්‍යංශ 22යි ඇමතිවරු 21යි අඩුවෙන් හදලා තියෙනවා. ලොකු ඒව නැහැ. ඉස්තර කොහොමද? ඉස්තර ඇමතිවරු 60ක් විතර හිටියවුනේ. 60ක් 70 හිටියා. එක විෂයන්ට ඇමති ගන්න තිබ්බා. මට මතක එක වෙලාවක මහින්ද රාජපක්ෂ කාලේ පොල් ඇමති හිටියා, තල් ඇමති හිටියා, කිතුල් ඇමති හිටියා, සීනි ඇමති හිටියා, මැටි ඇමති හිටියා. මැටි ඇමති කෙනෙක් හිටියානේ. දැන් ඔය හැංගිලා ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ ප්‍රසන්න මිනිහා මැටි ඇමති. මයිංගනේ එක්කෙනා සීනි ඇමති. එහෙම හැදුවේ. තල් නේද? තල් වලට, පොල් වලට, කිතුල් වලට, දෙල් වලට විතර හැදුවේ නැත්තේ. හැම එකටම හැදුවා. අපි ඒ විකාර කරලා නැහැ. අමාත්‍යංශ 22යි, ඇමති 21යි වැඩි ගන්න දුන්නා. අපි ඔබට කිව්වා අපි ආවම മന്ത്രിවරුන්ට වාහන පර්මිට් නැහැ, කාර් පර්මිට් අහෝස කරනවා කියලා. කිව්වනේ. කරාද නැද්ද? කරලා තියෙන්නේ. අපේ පාර්ලිමේන්තුවේ 159ක් අපේ කට්ටිය වාහන පර්මිට් නැහැ, කාර් පර්මිට් නැහැ. වාහන පර්මිට් නෙවෙයි වාහනයක්වත් තාම දෙන්න බැරිලා තියෙනවා. අපේ සහෝදරිලා, විලන්ති සහෝදරිය, අපේ ඕෂානි සහෝදරිය, අපේ චන්දේම සහෝදරියා ඒගොල්ලෝ කාටවත් වාහන හම්බෙලා නැහැ. අඩු ගානේ മന്ത്രിකම කරන්නේ. වාහන ටිකක් තිබුණා පාර්ලිමේන්තුව සතු ආණ්ඩුව සතුව ඒවා දෙන්න හිතෙන්නේ නැහැ. දෙන්න බෑ. තඩි වාහන, තෙල් බොනවා ඒ වරන් ඉන්න බෑ පාරේ. සයිට් එක විකුණන් දාලා තියෙනවා. පස්සේ අපි හිමීට පොඩි වාහන ටිකක් හොයාගන්න. අපි කිව්ව දේ කරා. ඒ නිසා අපි යමක් කිව්වනම් කරනවා කියලා ඒක කරලා තියෙනවා. වංචා දූෂණ නවත්තනකෝ නැවතුවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරනකෝ වෙනස් කරා. ස්විච්චෙන් වැඩ කරනකෝ වැඩ කරනවා. ඉතින් ඒක හොඳ නැද්ද? කිව්ව දේ කරපු එකම පක්ෂය මොකද්ද? කිව්ව දේ කරපු එකම දේශපාලන ව්‍යාපාරයේ ජාතික ජනබලගේ විතරයි. ඊට පස්සේ අපි ආවොත් හොරු වල්ලනවා කියලා.
ඒකට නම් පොඩි දවසල පොඩ්ඩක් කිව්වා කොහොම ඉතින් ඇල්ලුවද කියලා ඇහුවනේ. ඔය පොඩි ප්‍රමාදයක් තිබ්බ අපේ නෙවෙයි. මොකද මේ ආයතනයකට ලෑස්ති වෙන්න ඕන. කොරු වල්ලන්න අපිට බෑ. ඒක තියෙනවා අල්ලස්සා දූෂණ කොමිසම තියෙනවා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා, පොලිසිය තියෙනවා, ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව තියෙනවා. ඒගොල්ලෝ තමයි වැඩේ කරන්නේ. දැන් වැඩේ කරන්න පටන් ගන්න තියෙන්නේ. දැන් නාමල් රාජපක්ෂට නඩු පවරලා නැද්ද? මුදල් විශුද්ධීකරණය යටතේ නාමල් රාජපක්ෂට නඩු පවරලා තියෙන අධිචෝදනා බාරගල මහා අධිකරණ නඩු පවරලා. වැඩේ යෝෂිත් රාජපක්ෂට නඩු පවරලා තියෙන්නේ අධිචෝදනා බාරලා තියෙන්නේ දේශීය ආච්චි අහක ඉඳලා ඉතින් මුණුපුරල බේරන්න ගිහිල්ලා නඩුවක් දාන්න තියෙන කරන් දෙයක් නෑ. එයාට නඩු පවරලා තියෙනවා. ඊට අමතරව වැරදි කරපු කට්ටිය පරීක්ෂණ කරනවා. දැන් චාමර සම්පත් මහතෙක් කෙනා බදුල් නේද? බදුල්ලේ චාමර සම්පත් ඊට මහමැති දැන් ඇතුලේ ඉන්නේ අයියේ. චෝදනා තුනක් තියෙනවා. එකක් පොදු දේපල යටතේ මහජන මුදල් නාස්තික හොරකම් කරලා වංචා කරලා දැන් රිමාන්ඩ් එකේ. රාජ්‍ය බැංකුවේ ගිණුමේ තිබිච්ච සල්ලි වෙන එකකට ඇදලා. දැන් මිනිහා රිමාන්ඩ් කරාම රනිල් වික්‍රමසිංහ චන්දියා වගේ කිව්වා නෑ ඒක වැරදි ප්‍රශ්නයක් නෑ. එයාට මහමැති කාලේ එයාට ඒ ගිණුම වෙනස් කරන්න කියලා කිව්වේ රනිල් වික්‍රමසිංහ කියලා රනිල් කිව්වා. ඊට පස්සේ මොකද උනේ? අල්ලස් කොමිසම කිව්වා එහෙනම් ඔහෙත් දෙල්ලකට උත්තරයක් දෙන්න. මොකද අර වැරද්ද කරලා තිනවා. ඒ වැරද්දට ඔබ දුන්න රනිල් නම් රනිල්ටත් කිව්වා ඇවිල්ලා කට උත්තරයක් දීපන්. දෙන්න තාම ගියේ නෑ. මුලදී කිව්වා අවුරුද්ද තියනවා යන්න බෑ කිව්වා. අවුරුදු උස්තවණියට. ඊට පස්සේ කිව්වා නීතිඥ රට ගයන්න බෑ කියලා. දැන් අල්ලස් කොමිසම කියලා තිනවා ලබන් සමුදාවේ නැත්තම් එයාට නීතියෙන් කටයුතු කරනවා. දූෂණ විරෝධී පනතට අනුව ක්‍රියාමාර්ග ගන්නකොම ලොක්ක බවෙලා ලියුමක් කියවලා සමුදා එනෝ කිය. සමුදා එනවා. අපි අඬු හැමයි. වැරද්දක් කරත් එකයි වැරද්දට උදව් කරත් එකයි. අපිට ලොකු පොඩි ભેදයක් නැහැ. වැරදි කරා නම් කාටත් යන්න වෙන වැඩේ. ඉතින් වැඩේ දුන්නා. මවින්සල් මහත්තයා ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ ඉඳන් හොරොප්පු හදලා විකුණලා අවුණා. ඉතින් පරීක්ෂණ පටන් ගත්තා. දැන් රිමාන්ඩ් එකේ. ඒ වැරද්දම කරපු එක්කන තමයි ප්‍රසන්න රණවීර. ඔයගොල්ලෝ දන්නවද? මොන ප්‍රසන්නද? මිරිස් කුඩු ප්‍රසන්න. දැන් හැංගිලා ඉන්නේ. හැංගිලා ඉන්නේ. අපිට බයිනෝ හංගිලා අල්ලන්න බෑ කියලා. ප්‍රශ්න එක නෙවෙයි. හිටපු ඇමතියෙක් හැංගිලා පොලිසියට බයි. ඉස්සර ඇමතිලට බයි පොලිසිය හැංගුණා. දැන් පොලිසියට බයි ඇමතිවරු හැංගෙනවා. ඒ නිසා අපි හදපු රට එහෙමයි. හිටපු ඇමති හැංගිලා ඉන්නේ. හොඳ නැද්ද? එහෙම තමයි රටේ තත්ත්වය. අපිට හිටපු ජනාධිපති හිටපු ඇමතිද අගමැතිද අඩන්නේ වැරද්ද කරන්න බෑ. ඊළඟට උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති නේද? හිටපු මහ ඇමති මහජන මුදල් වංචා කළ නඩුවක් තිබ්බ නඩුව වැව්වා. පොකු දවසක තීන්දුව දුන්නා. හිරගෙදරට අවුරුදු කීයක්ද? වසර 16ක් හිරේ තනියම නෙවෙයි නෑනත් එක්ක. නෑනත් එක්ක. අයියේ ඒගොල්ලෝ එහෙමනේ මිනිහා මහ ඇමති වුණා. නෑන ලේකම් කරගත්තා. හොරකම් කරන් ලේසිද දෙන්නත්. අයියාගෙන ඕන. ඊට පස්සේ දෙන්නකතල හොරකම් කරා. හොරකම් මාට්ටු වුණා. නඩු වැව්වා. දැන් දෙන්නම ඉරි. වැඩේ දුවන්නේ. ඉතින් අහුවෙමින් යන්නේ අල්ලමින් යන්නේ. ඔය කාටවත් ගැලෙන්න බෑ. අපි අවධානය කළ කියනවා අපේ රටේ අපරාධ කරපු කිසිවෙකුට ගැලවීමක් නැහැ. අපි ගැලවෙන්න දෙන්න අනිවාර්යෙන් හැමෝටම නීතිය ඉස්සරහට එන්න වෙනවාමයි. අපි ගන්නවා මේ දවස්වල ඔය පාතාලේ පොඩ්ඩක් කලබලලානේ. ඉස්සර පාතාලට දේශපාලන රැකවරණ තිබ්බා. දැන් නැහැ. පොඩ්ඩක් කලබලලා ඒ දුවන මේ දුවන පොඩි ටිකක් තියෙනවා. දැන් ඒක පොලිසිය මහත්තුරු ඒ ගැන පිටිපස්සෙන් හොය යනවා. දැන් නාමල් රාජපක්ෂ ළඟදී කියලා බබා වගේ ඒගොල්ලන් කාලේ මොකක්වත් තිබුණේ නැහැ. දැන් මේ රටේ ජාතික ආරක්ෂාවක් නැති වෙලා ඝාතන සිද්ධ වෙනවා. අපේ කාලේ ඝාතන තිබුණා කියලා කතාවක් තියෙනවා. ඔව් ඒ කාලේ එකිනෙකා ගහගත්තේ නැහැ. එහෙම එකිනෙකා ගහම මරුන්නේ නැහැ. මරුවේ කවුද? ආණ්ඩුවෙන් මරුවේ. දැන් වෙනස ඒක තමයි. දැන් ආණ්ඩුව මොකක්වත් නැහැ. ඔය එකිනෙකා පොඩ්ඩක් ගහ ගන්නවා. හැබැයි ඒ කාලේ වෙනේ ආණ්ඩුව මරුවේ. නාමල්ගෙන් අපි අහන්න කැමති තාජුඩින් මහත්තයා මරුනේ කොයි කාලෙද? ඒක තාත්තා හිටපු කාලේ නේද? බාප්පා හිටපු කාලේ. ලසන්ත වික්‍රමතුංග ඒ කාලේ. ඒ වගේ නම් වලක් කියන්න පුළුවන්. මාධ්‍ය වලින් අතුරුදහන් වුණේ, පහර දුන්නේ, අතපය කැඩුවේ, ළමයි 11ක් අතුරුදහන් වුණේ. ඒ කාලේ. ඒක වෙනස් කරලා තින්නේ අපි දැන්. දැන් රාජ්‍ය ත්‍රස්තවාදය නැහැ අපේ රටේ. ආණ්ඩුව සම්බන්ධ වෙච්ච කිසිම ගැටුමක් නැහැ. පාතාල කල්ලි එකිනෙකාට ගැටුමක් තියෙනවා. ඒක නවත්තන්න පොලිසිය මෙදියක් කරනවා. අපි හිතන ඉක්මනින් ඒක අවසන් වෙයි. නිසා එහෙම තත්ත්වයක් තියෙනවා. දැන් ඔබ කවුරුත් දන්නවා පිල්ලයන් ඉන්නේ රැඳුම් බාර. නේද? පිල්ලයන්.
එතකොට පිල්ලන් ගත්ත අත්තරංගුට දින 90කට රැඳුම් නියෝගයක් ගාලා රඳවන් ඉන්නේ. ගත්තේයි නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා මහාචාර්යවරයෙක් බැහැරගෙන ගිහිල්ලා අතුරුදහන් කිරීම වරදට අරගෙන තියෙනවා. පිල්ලන් කරපු එකම වරදක් නෙමෙයි. පිල්ලන් විශාල අපරාධ ගණනකට සම්බන්ධයි. LTT එකේ ඉන්න කාලේ අරන්තලයි භික්ෂු ඝාතනය නැගෙනහිර පළාතේ පොලිසිය 600ක් විතර මරා දාපුවා තියෙනවා. ඊට අමතරව LTT එකෙන් අයින් වුණාට පස්සේ රාජපක්ෂල වෙනුවෙන් අපරාධ ගොඩක් කරලා තියෙනවා. ඒ නිසා අපරාධ ජාලයක අයිතිකාරයෙක් පිල්ලන් ගත්තම මේගොල්ලෝ බය වෙලා තියෙන එකයි. පිල්ලන් ගත්තම බය වෙලා තියෙන එකයි. මොකද පිල්ලන් සතු විශාල රහස් තොගයක් තියෙනවා. දැන් මේගොල්ලෝ බය පිල්ලන් මොනවද කියන්නේ? මොනවද කිව්වේ කියලා. කියන්නේ නැතු ඉඳීද? නෑ කියන්න වෙනවනේ. පිල්ලන් දින 90කට හඳෝනේ ඉන්නේ. දැන් ওই දින 10ක් 12ක් ගිහින් තියෙනවා. හැබැයි තව විශාල කාලයක් තියෙනවා. ඒ නිසා පිල්ලන්ට අද කියන්න අමතක වුණොත් හෙට කියන්න වෙලාව තියෙනවා. හෙට අමතක නම් අනිද්දර කීත හැකි. කල් තියෙනවා ඇති තරම් කියන්න. පොලිසිය මහත්තුරුන්ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒගොල්ලන්ට කල් තියෙනවා අහන්න. අද අහනවා කිව්වේ නැත්නම් හෙටත් අහනවා. හෙට කිව්වේ නැත්නම් අනිද්දාත් අහනවා. එතකොට කියලා. මේ බය වෙලා තියෙන එකට. ඇතිතරම් කල් තියෙන පිල්ලන්ට වමාරන්න, ඇතිතරම් කල් තියෙන පොලිසියට ප්‍රශ්න අහන්න. ඒ අහනකොට මේගොල්ලෝ බය වෙනවා ඒගොල්ලොත් එක්ක කරපුවා ඒගොල්ලෝ නිසා කරපු දේවල් ටික එළියට ඇවිල්ලා පෙළට යන්න වේදි කියලා. දැන් උනන්දුවක් තියෙනවා මොකද්ද? පිල්ලයන් මොනවද ඇතුලේදී කිව්වේ කියලා හොයාගන්න. දසල ඔය කලබලේ තියෙන එකට. පිල්ලයන් හදිස්සියේ දේශප්‍රේමියක් වුණේ ඒ නිසා. නැත්තම් වෙන හේතුවක් නිසා නෙවෙයි. පිල්ලයන් ගෙනාපු ගාම මොකද වෙලා තියෙන්නේ? පිල්ලයන් ගෙනාපු ගාම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ දුරකථනයෙන් රඳවන් වෙන තැනට දුරකථන අමතක කරන් කියනවා පොලිසිය මහත්තයාට පිල්ලයන්ට ෆෝන් එක දෙන්න කියලා. හිටපු ජනාධිපති කතා කරන හදන සැකකාරයෙක් එක්ක. පොලිසිය මහත්තයා කියනවා බෑ සර් නීතිරෝධී එහෙම දෙන්න බෑ කියලා. අන්න පොලිසිය. ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර නම් හිටපු ජනාධිපති කිව්ව ගමන් ෆෝන් එක දෙනවා. දැන් ඒක නතරලා තියෙන්නේ පොලිසිය වෙනස් වෙලා තියෙන්නේ. දැන් පොලිසියට දේශපාලන බලපෑම් නැහැ. ඇමතිවරු කවුරුවක්වත් ඇඟිලි ගහන්නේ නැහැ. ඔඩස් දෙන්න නිසා නීතියට අනුව වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් පොලිසිය මහතුන් හදලා තියෙනවා. ඒක හොඳයි. එහෙම යන්න ඕන. එසා කෝල් එකක් අරන් අහගන්න බරුණු බොමුණන්ද අපි ගැන කිව්වේ කියලා. ඕකනේ අහන්න කිව්වේ. දැන් අහගන්න ඕන විදිහක් නැහැ. ඇයි හම්බෙන්න විදිහක් නැහැ. පිල්ලයන්ව හම්බෙන්න පුළුවන් ළඟම ඥාතීන්ටයි නීතිඥයටයි විතරයි. මේගොල්ලෝ ළඟම ඥාතීන් නෙවෙයිනේ. රනිල් වික්‍රමසිංහ හරි මහින්ද රාජපක්ෂ හරි ළඟ ඥාති නෙවෙයි. එහෙනම් මොකද්ද ක්‍රමේ? නීතිඥයා. අන්න වැඩේ බාර දුන්න කාටද? උදේගම්මන්පිට. මිනිහා නීතිඥයනේ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මොකද්ද? මිනිහා නීතිඥයෙක් වුණාට ජීවිතේ කවදාකවත් උසාවියේ නඩුවක් කතා කරලා නැහැ. නාමල් රාජපක්ෂ වගේම. නඩු කතා කරලා නැහැ. එහෙම වුණොත් එහෙම වාර්තාවක් වෙන මොකද්ද? උදේගම්මන් පිළ කතා කරන පළවෙනි නඩුව බවටපත් වෙන්නේ පිල්ලයන්ගේ නඩුව. සමහරට අවසාන එකත් ඒක වෙන්න පුළුවන්. මොකද දන්නවද? දැන් ඔය පිල්ලයන් හම්බෙලා ඇවිල්ලා උදේගම්ම පුළුවන් පිල්ලයන් අඬනවා කියලා. ඇඬුවා කියලා හොඳට. මම දැක්කම මුහුණු පොතේ දාලා තියෙන කවුරුහට කෙනෙක් විහිළුවට වගේ දාලා තිබුණා. මොකද්ද අඬපු හේතුව? පිල්ලයන් ඇඬුවේයි කියලා. ඒ කියන්නේ පිල්ලයන්ගේ නීතිඥයා උදේගම්මන් පිළ කියලා දැනගත්තු ගමම්ම පිල්ලයන් ඇඬුවලු. නඩුව පරදිනවනේ ෂුවරකට. ඒ නිසා කොහොම හරි පිල්ලන් හම්බුණානේ. හම්බෙලා ඇවිල්ලා මේ ඉතින් දේශප්‍රේමියා කිව්වා, ජාතික වීරයා කිව්වා, යුද්ධයේ අවසාන කාලේ යුද්ධේ නිමා කරේ පිල්ලයන් කියලා කිව්වනේ හක්කලා. කලින් කිව්වේ මහින්ද රාජපක්ෂ කියලා. දැන් කියන පිල්ලයන්. ඒ ඔක්කොම කියලා මොකද්ද? පිල්ලයන් එක්ක හරියට කතා කරගන්න බැරුණා කිව්වා. පොලිසිය මහතුරු 4ක් ළඟ හිටියා. ඕක තමයි වැදගත් කැලල අපිට. පොලිසිය මහතුරු ළඟ ඉඳද්දී නීතිඥයට කතා කරන්න බැරි මොනවද? තමන්ගේ සේවාදායකයත් එක්ක නඩුව ගැන කතා කරන්න පුළුවන්. අප දෙන්නවද, අප ගන්නවද, මොකද කරන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයට යනවද? ඒව කතා කරන්න කිසි බාධාවක් නැහැ. කතා කරන්න බැරි මොනවද? අහන්න බෑ පිල්ලන්ගෙන්. ඔයා අපි ගැන මොනවද කිව්වේ කියලා අහන්න බෑ. අර කේස් එකත් ඇහුවද කිව්වද කියලා අහන්න බෑ. ඒතකොට දැනගන්න පොලිසිය මහත්තයෝ. ඔය ප්‍රශ්න තියෙන්නේ. මේ බඩපොපෝ ගිනියරන් තියෙන එකට. පිල්ලයන් ඒගොල්ලෝ බාර දීපු කොන්ත්‍රාත් ගැන වමාරයිද කියයිද කියලා බලලා. අපි හිතනවා කියයි මොකද ඇතිතරම් කල් තියෙන පිල්ලයන්ට කියන්න නොකියන හේතුකුත් නැහැ. එමුණොත් එහෙම පිල්ලයන් තනියම නෙවෙයි රංචුවක් එක්ක ඇතුළට යන්න නියමිතව තියෙනවා. ඉතින් වැඩේ වෙන්නේ නැද්ද? පිළිවෙලට වෙමින් තියෙනවා. ඒක අපි කිව්වේ අපි යමක් කිව්වම ඒක කරපු ආණ්ඩුවක් අපි. කරමින් යන ආණ්ඩුවක් අපි. ඒ නිසා අපි අපේ රටේ ජනතාවට කවදාකවත් බොරු කියලා නැහැ, බොරු කියන්නේත් නැහැ. කරන්න බැරි කිසිවක් අපි කියන්නේත් නැහැ. යමක් කිව්වොත් අපි නොකර ඉන්නෙත් නැහැ. ඕනම දුෂ්කරතාවයක් කරතේ ඒක කරන්න අපි ලෑස්ති කියන එක අපි උඩ කියන්න ඕනකම තියෙනවා.
අපි එහෙම ආණ්ඩුවක් හදන්න. එහෙම පුංචි ආණ්ඩුවකුත් හදන්න අපිට. මේ පාස්ස බාටික ඔක්කොම අපි දෙනන්න ඕන. මේවා හොරු ටික එලවන්න ඕන. මේවා කොන්ත්‍රාත් කොමිස් දාන්න තමයි නතර කරන්න ඕන. මහජන මුදල් රැකලා මේ බිමේ මේ බිම්වල නගරවල සේවා ටික ලබා දෙන එකක් හදන්න ඕන. ඒකට බාධා කරන් තමයි ඔය ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපිට ඔබට තියෙන ලොකු කාර්යභාරයක්. ඒ තමයි මොකද්ද? අපි රටේ ජනාධිපති ලෙස අනුසෝදරාට රට බාර දුන්නා වගේම මාලිමාවේ ලොකු ආණ්ඩුවක් හදලා රටට ආණ්ඩුවක් හදලා බාර දුන්නා වගේම අපේ ගමේ පුංචි ආණ්ඩු ටිකත් අපි මාලිමාවටම බාර දෙන්න ඕනේ. ඒ අර අපිට වෙන උත්තරයක් නැහැ. මොකද රට වෙන පැත්තක යද්දී ගමේ ආණ්ඩුව වෙන පැත්තක යන්න බෑ. එහෙම ගියොත් ලොකු පැටලිල්ලක් වෙනවා. එසේ එතනට යන්න ඕනේ. ඉතින් එතනට යන්න බාධාවක් නැහැ. අපි නලින් සහෝදරයා ගොඩක් විස්තර කිව්වා අපි කොච්චර සහන දුන්නද ජනතාවට. අමාරු තත්ත්වයන් තිරි සහන දුන්නා. හැබැයි රනිල් වික්‍රමසිංහ එයා මොකද ඒ කාලේ කිව්වේ? මතකද ඔයගොල්ලෝ? රනිල් ඒ කාලේ මට මතකයි හැමතිස්සම කියනවා ලබන මාසෙ මීට වඩා අමාරුයි. එහෙම නේද කිව්වේ? ලබන මාසෙ මීට වඩා අමාරුයි. හැමදාම කියන්නේ ලබන මාසෙ මීට වඩා අමාරුයි. තව කැපකිරීම කරන්න වෙයි. තව කැපකිරීම කරන්න ඕන. අපිට කියන ලබන මාසෙ අමාරුයි කියනවා කැපකිරීම කරන්නයි කියනවා ලොක්ක කජු කකා ඉන්නවා. කජු කකා හිටියේ ජනදිමන්ත්‍රී. එමෙ හිටියේ. අපිට කව අමාරුයි කියලා. ඔය අමාරු හොඳ කරන කතාවේ කොයි කාලෙද? අමාරු හොඳ නැහැ කියලා කිව්වේ 2048. 2048 වෙනකන් කමක් නැහැ කියලා හිටපු සමහර අය අපෙන් අහනවා මාස දෙක තුනක් නැති කොහොම මොකක්වත් නැහැ නේ කියලා. ගොඩක් ಜಾති වෙනස් වෙලා තියෙන ඒගොල්ලන්ට තේරෙන්නේ නැති උනාට. ගොඩක් ಜಾති වෙනස් වෙලා තියෙනවා. අපි ගොඩක් සහන දීලා තියෙනවා. ගොඩක් සහන දීලා තියෙනවා. ගොඩක් ජනතාවට සේවය පටන් ගන්න තියෙනවා. මොන රටකද? වට්ටල් දෙවිච්ච රටක, බංගලොත් වෙච්ච රටක අමාරුකම් ගොඩක් මැද්දේ අපි යන්නේ. ඒගොල්ලෝ ඒකලා අපිට ගොඩක් කිව්වා. අපිට කිව්වා අපේ ආණ්ඩුවට අපිට ආණ්ඩු දෙන්න එපා කිව්වා. අපිට ජාත්‍යන්තර සහයෝගය නැහැ කියලා කිව්වා. දැන් මොකද කියන්නේ? ලංකාවේ මෙතෙච්ච ආණ්ඩු වලින් ජාත්‍යන්තර සහයෝගය වැඩිම තියෙන ආණ්ඩුව බවට මාලිමාවේ ආණ්ඩුව පත් කරගන්න අපි සමත් වෙලා තියෙනවා. අපිට ඉන්දියාව උදව් කරනවා, චීනය උදව් කරනවා, එංගලන්තය, ඇමරිකාව, ජපානය, ප්‍රංශය ඔක්කොම උදව් කරනවා. එතන දෙවිත් තියෙනවා. ඇයි ඒ රටවල් උදව් කරන්නේ අපිට? වෙන කිසිවක් නෙවෙයි, යාළුකම් නෙවෙයි, භාෂාව නෙවෙයි. ඒ කාලේ කිව්වේ කොහොමද? ඒ කාලේ කිව්වේ ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි ජයනියතයි ගම අපටයි තේමාව පෙරටු කරගත් 2025 පළාත් පාලන මැතිවරණ ජනරැලි මාලාවේ ජයග්‍රාහී ගමන් මඟ විජයග්‍රහණයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් එදා දකුණු ලකින් ගමන් නැරඹී ජනාධිපතිතුමන් සහභාගී වන ප්‍රචාරක රැලි සංග්‍රාමය ක්‍රමක්‍රමයෙන් දිස්ත්‍රික්ක ගණනාවක් සිසාරා ගමන් කරමින් අද ඓතිහාසික කළුගම්තොට පුරවරේ බේරුවල විජයග්‍රාහී ජනරැලි භූමිය ස්පර්ශ කරන මොහොත උතුරෙන් දකුණත් නැගෙනහිරෙන් බටහිරත් සිව්කොන සිසාරා ජාති ભેදයකින් නාගම් ભેදයකින් තොරව සුවහසක් ජනතාව එදා මාලිමාව වටා රොද බඳමින් ලබා දුන්නා වූ ඒ ශක්තිය සහයෝගය නිසාම ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාව උඩු යටි කුරු කරමින් මහ පොළවේ දුක හඳුනන සැබෑ මානව හිතවාදී නායකයෙක් ලංකා දරණී තලය තුල බිහි කරගන්නට අපට හැකියාව ලැබුණා. අපේ මාතෘ භූමිය බංකොලොත් රටක්කයි ලෝකයේ ඉදිරියේ ලේබලයේ ඇල වූ ඒ අඳුරු නිමේෂයේ නිමා කළ නායකයා තම වරප්‍රසාද කප්පාදු කර ගනිමින් ජනතාවට සහන ලබා දුන් ආදරණීය නායකයා රටේ ජාතියේ පිනට පහළ වුණු ඒ අපූර්ව මිනිසා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා විජයග්‍රාහී බේරුවල ජනරැලියට සම්ප්‍රාප්ත වන මොහොත ඔබේ නායකයා රටේ නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා වේදිකාවට පියමනින මොහොත මේ ස්ථානයට රොද බැඳ සිටින ආදරණීය ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා හදපිරි සහෝදරත්වයෙන් යුතුව පිළිගනිමින් නැවත මයික්‍රොෆෝනය ලබා දෙනවා ඩිල්වින් සිල්වා සහෝදරයාට. ඉතින් ආදරණීය සහෝදරනේ අපේ ජනාධිපති අනුර දිසානායක සහෝදරයා වේදිකාවට ආවා. ඒ නිසා මගේ කතාව මම අවසන් කරන්න ඕනකම තියෙනවා. මම කියමින් හිටියේ අපි ගොඩාක් වෙනස්කම් කරලා තියෙනවා. අපි ගොඩාක් මේ රට වෙන පැත්තට හරවලා තියෙනවා. අපි අලුත් ගමනක් පටන් ගන්න තියෙනවා. ඒ ගමනට කවුරු බාධා කරත් ඒ ගමන අපි සාර්ථක වෙස්රාට ආයතුව තියෙනවා. ඒ නිසා මේ පුංචි ඡන්දේ පුංචි ඡන්ද කළ හිතන්න නැතුව අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා
මහමැතිවරණ ජයග්‍රහණය කරලා පටන් ගත්තු දේශපාලන ගමන මේ රටේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරන දා පටන් ගත්තු දේශපාලන ගමන අපි ඉස්සරහට මේ ආයුධ තියෙනවා. අන්නේ සඳහා අපි තියෙන ඊළඟ යෝධ පියවර හැටියට මේ පළාත් පාලන ඡන්දයේ සියලුම පළාත් පාලන ආයතන මාලිමාව අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගන්න ඕන. අනේක වෙනින් තමුන්නාසලා මේ ඉදිරි සතිය විතර කාලය තුල ගෙවල් වලට යන්න කාටවත් කතා කරලා මෙතෙක් මාලිමාවට ඡන්දයක් දෙන්න තීරණය නොකරපුවට කතා කරන්න හැමෝටම කතා කරලා මේක අපේ ආණ්ඩුව, මේක ජනතාවගේ ආණ්ඩුව, මේක හොරුන්ගේ ආණ්ඩුව නෙමෙයි. හොරු පරද්දලා අපි හදපු අපේ ආණ්ඩුව කිසිම හොරෙක්ට වටන්න දෙන්නේ නැහැ, දුර්වලකම් දෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව අපි රකින්න ලෑස්ති දෙවි හිමියෙන් කියන අදිෂ්ඨාන සහිතව අපි ඔක්කොම ලබන මාස 6 වෙනිදා හැමෝම එක්කගෙන ගිහිල්ලා ඡන්ද පොළට ගිහිල්ලා මාලිමාවට කතරේ ගහමු. ඡන්ද දෙන්න ලේසි, මනාපංක හොයන්න එපා, මනාප ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ මොකද්ද? ඡන්ද පත්‍රය ගත්තා, මාලිමාවට කතරේ ගැහුවා, කොලේ නැව්වා, පෙට්ටියට දැම්මා. එතකොට මාලිමාවෙන් ඡන්ද පෙට්ටි පුරවමු. උදේ ඡන්ද දාලා 4ට ඉවරයි. 6ට ගයින්න පටන් ගන්නවා. කොට්ටාසය ඇතුලේ ගයින්නේ 6ට ගයින්න පටන් ගත්තම 7ට ප්‍රතිඵල කියනවා. 6ට ගණලා 7ට ප්‍රතිඵල කියනකොට බේරුවල නගර සභාව, බේරුවල ප්‍රාදේශ සභාව ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන මාලිමාව 70ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීම සඳහා අපි හැමදෙනාම එකතු වෙලා වැඩ කරමු, මහන්සි යමු. මේ ආණ්ඩුවත් එක්ක ඉස්සරහට යමු. ආණ්ඩුව රැකලා ගමත් මාලිමාවට ගම්මු. ජය නියතයි. ඒ සඳහා හැමදෙනාටම ඒ සඳහා එකතු වෙන්න ආරාධනා කරමින් ඒ ජයග්‍රහණයට සම්බන්ධ වෙන ආරාධනා කරමින් මංගල විසම ගන්නවා. මාලිමාවට ජය වේවා. ජාතික ජනබල ජය වේවා. හැමදෙනාටම ජය වේවා. සභාව ආමන්ත්‍රණය කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාට බෙහෙවින්ම ස්තුතියි. නිබඳ රාලනගන සමුදුරෙන් නිරන්තර ක්‍රියාශූරීත්වයේ පිළිබඳව අනගි පාඩම් මුගෙන වරක ප්‍රශාන්ත වන, වරක ප්‍රචණ්ඩ වන, වරක නැව් පවා ගිලගන්නා අවිනිශ්චිත මුහුදවත් දුෂ්කර දුප්පත් ගමකින් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වුණු ඒ දූරදර්ශී නායකත්වය යාන්ත්‍රික භාෂා ශෛලීන් නොව ආදරණීය හැඟීම් වලින් ආඩ්‍ය වූ කෙනෙකුන් අසා සිටියද වෙනසක් නැතුව අනායාසයෙන්ම සිත් සතන් පිනවන බුද්ධියත් හදවතත් එක් විටක ආකර්ෂණය කළ නිහතමානී පෞරුෂත්වය කඩුව පරාජය කොට නගුල රජවන ජයග්‍රාහී කාලය අපට උදා කර දුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාටයි මේ ආදරණීය ගෞරවනීය ආරාධනය විජයග්‍රාහී බේරුවල ජනරැලිය ආමන්ත්‍රණයට. ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් මවිල විතුමන්ලගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරය, ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම්